Think you broke my heart, oh God, forgive me. හායි හැමෝටම අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් අපිට පොඩි support එකක් දීගෙන යන්න channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න පුළුවන් නම් comment එකක් like එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ මිලානෝ ගිය වෙලාවේ අපි ගියා අගෝස්තිනු පොළට. එහෙම නැත්නම් සෙන් අගෝස්තිනු මාකට් එකට. හරි ප්‍රසිද්ධ මාකට් එකක්. ඉතින් අපි මිලානෝ යන්න ප්ලෑන් කරපු ගමන්ම හිතාගත්තා අගෝස්තිනු පොළට යනවා කියලා. මොකද අපිට මතකයි අපි ලංකාවේදී පොළට යනවා, ඉරිදා පොළට යනවා. හරි ඒක වෙනම අත්දැකීමක්. අපි එන්ජොයි කරනවා, ලාපෙට බඩු ගන්නවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක අපි හිතාගත්තා මිලානෝ ගියාම අනිවාර්යයෙන්ම පොළට යනවා කියලා. තවත් එක හේතුවක් තමයි අපි ස්වීඩන් වල ඉන්නේ. අපිට මේ වගේ පොළවල් දැක ගන්න හරිම අමාරුයි. අමාරුයි කියන්නේ නැත්තරම නැති තරම්. සමයකට පොඩ්ඩක් තියෙනවා. මේ එළියේ පොඩ්ඩක් පොඩි එළවලු පළතුරු එහෙම චූටි පොළවල් තියෙනවා. ඒ ඇරෙන්න අපිට මේ වගේ දේවල් දැක ගන්න හරිම අමාරුයි. ඉතාලියේ හැම නගරයකම වගේ මේ වගේ මාකට් තියෙනවා. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඔයාලට පුළුවන් නම් බලන්න පුළුවන්. ඒ හැම මාකට් එකක්ම හරිම ප්‍රසිද්ධයි. මේ මාකට් එක ගැන කියනවා නම් මේක කොටස් 3කට හදලා තිබ්බා. එකක් කෑම ಜಾති, එකක් ඇඳුම් පැළඳුම් සපත්තු බෑග් එක, අනිත් එක පිඟන් කෝප්ප, ගෙදරට උන අමතර බඩු ටික. අපි මුලින්ම ගියේ මේකට. මේකේ තිබුණේ කෑම ಜಾති, එළවලු පළතුරු, මස් මාළු, කෑම, චීස් වර්ග ඇති වෙනකන් තිබුණා. එළවලු පළතුරු එක එක රටවල් වල එව්වා. මම දැක්කා ලංකාවේ ස්ටෝර්ස් වගේකුත් කරනවා. අපි දැකලත් නැහැ සමහර ඒවා. ඉතාලියේ කරවල ඒවා එහෙම හරි වෙනස්. අපේ කරවලත් එක්ක බලද්දී හරිම වෙනස්. ඉතින් කරවල ಜಾති, මස් මාළු එහෙම ෆ්‍රෙෂ් ටිපින් තිබුණා. ඔයාලා වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලට දකින්න පුළුවන් වෙයි. අපි ලංකාවේ මාළු කොහොමද ගන්නෙ? ෆ්‍රෙෂ් මාළු ලෑල්ලට ගිහිල්ලා ගන්න. ඒ වගේ මෙහෙත් තිබුණා මාළු ලෑලි වගේ දාලා එහෙම ෆ්‍රෙෂ් ගන්න. මසුත් එහෙම තමයි. මම දැක්කා චිකන් එහෙම ෆ්‍රෙෂ් කපලා දෙනවා. ඒ වගේම තමයි චීස් ಜಾතිත් ගොඩාක් තිබුණා. අපි දන්නෙත් නෑ ගොඩක් ඒවා. චීස් ಜಾතිත් ඇති වෙනකන් තෝරලා ගන්න තිබුණා. ඊ අපි කාපු තැන ඔව් මේ පැත්තට Con la energia del pomodoro si può
Ciao. Anche mai si paghi troppe stelle. Allora devo prenderci Grazie. Scontrino però. Una. Poi? Spada. Sì, presto. Ciao, mi hai fatto il video? Si stai riprendendo online? Stasera è sgrillitamento, sei? Festa della donna? Guarda che capisce. Sì. Non ho capito. Non ho capito? Fuori mai. Non capito. Piccolo? Denaro. Care I don't, but you still hit my phone up. Baby, I've been moving on, and I think you should be something I wanna hold back. Baby, you should know that. No matter what, you can appreciate someone. Sì, però insomma. එළවලු පළතුරු කෑම කොටස ඉවර කරලා අපි ඊළඟට ගියේ රෙදි තියෙන කොටසට. මෙතන රෙදි විතරක් නෙමේ සපත්තු බෑග් ගණන් මනන් ගොඩාක් අයිටම්ස් තිබුණා. මේ හැම දෙයක්ම හරිම ලාභයි. අපි දැක්කා ඇඳුම් එහෙම තිබුණා යුරෝ 1ට 2ට යුරෝ 7 ගණන් වලටත් ඇඳුම් තිබුණා. හරිම ලාභෙට හරි හොඳ ඇඳුම් තිබුණා. ක්වොලිටි ඇඳුම් එහෙම. ඉතින් අපිටත් හිතුණා ගන්න. ඒත් ඉතින් අපිට ගන්න බැරි කමක් තිබුණේ. අපේ ට්‍රැවලින් බෑග් අපි චූටි බෑග්ස් දාලා තිබුණේ. ඒ හින්දා ඉතින් අපි බලාගෙන ගියා හැම දෙයක්ම හරිම ලාභයි. මිනිස්සු ගන්නවා ලංකාවේ අර පමුණුව ගියා වගේ තමයි මෙතනට ගියාම. හරිම ලාභෙට ඕන තරම් ඇඳුම් ගන්න තිබුණා. L'unica cosa diciamo che è interessante è che මේකම තියෙනවා. ci sarà più diciamo orientato verso il sì. guarda. Guarda che noi facciamo tutto. Ma invitata ragazzi. තලවිල කඩවීදිය මතක් වුණා මට. තලවිල පල්ලි කඩවීදිය. නෝ. හරි බලමු මියා. හරි ඉතින් බලලා කියනවනේ තාත්තට. මොනවද කියලා. Prego la roba bella. Dopo che mi fermato, mi anche, mi basta. Dove stai? අන්තිමට අපි ගියේ මෙතනට. මේ කොටසේ තිබුණේ ගෙදරට උවමනා බඩු ටික, පිඟන් කෝප්ප, භාජන ඒවා තමයි තිබුණේ. ඉතින් මෙහෙම තමයි අපි මිලානෝ වල පොළ එන්ජොයි කරේ.
ඉතින් අපි හිතන තරම් පොඩි පොලක් නෙමෙයි. ඒක හරිම විශාල පොලක්. කොටස් 2-3කට බෙදිච්ච පොලක්. අතරම මිලානෝ ඉතාලියේ ඉන්න කට්ටියට හරිම මේක වාසියක්. මොකද එයාලට අපි ඉරිදා පොලට ගිහින් එනවා වගේ ලංකාවේ. එයාලට සතියට මං හිතන්නේ දෙපාරක්ද කොයිද මේ පොල තියෙනවා. ඉතින් ලාභෙට බඩු ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා කෝමෝ ලේක් එක පැත්තට. Sorry. How much? 8 euro. 8 euro. apa iya betul mulai ngasih tuh ini Huh? දෙකයි ගත්තේ. හතරෙන් ගත්තනේ මගේ මෙතනත් ඇති මාරු සතුටු. මොකද්ද ඒවා පස්සේ. කාඩ් එකකින් ගන්නවද? නෑ 12. 2. නෑ. අර Thank you. okay thank you Thank you. Gracias. කෝමු පැත්තට යද්දී අපි දැක්කේ කඳු වලින් වට වෙලා තිබුණා කෝමු පැත්තට යද්දී. ඉතින් කෝමු පල්ලිය හැමෝම වගේ දන්නවා හාස්කම් වලින් පිරිච්ච පල්ලියක්, පරණ පල්ලියක්, ප්‍රසිද්ධ පල්ලියක්. ඒ වගේම තමයි කෝමු ලේක් එක ගැන කියනවා නම් ඒකත් හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම ලස්සනයි. කඳු වලින් වට වෙච්ච මැද තියෙන ලේක් එකක්. ඉතින් ගොඩාක් ටූරිස්ට්ලා යන තැන. ඉතින් අපි ගියේ Saturday night happening night එකක්. ඒ හින්දා crowd එක ගොඩාක් හිටියා. හරිම කලර්ෆුල් ඉවිනිං එකක්. ඉතින් අපිත් ගිහිල්ලා චුට්ටක් ඉඳලා කැෆේ එකක් බීලා එතන පොඩ්ඩක් එන්ජොයි කරා. මිනිත් දෙකක්. ෆොටෝ එකක්ද ගන්න? මන් නිකන් ඒක ලස්සනයි අප්පා. හරුවල යාර බයික් වල හිතා ගන්න කවුද මාමා ඩිල්ලකට ඕනේ බේත් නන්දර ටෝච් කරනවා ටෝච් Buonasera. Buonasera. Good Welcome. evening. Good evening.
ඉතාලිය කියන්නේ පීට්සා. ඉතාලි ගිහලා අනිවාර්යෙන් පීට්සා එක රස බලන්නම ඕන. ඉතින් අපි ලේක් එක වටේ ඇවිදලා අපි ගියා පීට්සා කන්න. ලේක් එක ඉස්සරහම රෙස්ටුරන්ට් එකකට තමයි ගියේ. හරිම ලස්සනයි එතනත්. හරිම නීට් රෙස්ටුරන්ට් එකක්. ඉතින් අපි පීට්සා වල රස බලලා එදා අපේ ගමන අවසන් කරා. ඉතින් ලේක් එක වටේ ඇවිදිනවා නම් මට කියන්න ඕනේ හවස් වරුව වගේ හොඳයි. එළිය තියෙන වෙලාවට. ඉතින් අපි යද්දි රෑ වුණා. ඒ වුණාට ලයිට්ස් එක හරිම කලර්ෆුල්. තව පොඩ්ඩක් එන්ජොයි කරන්න පුළුවන්. හවස් වරුවේ වගේ ගියා නම් views ටික හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මිලානෝ වල අපේ දෙවෙනි දවසත් අපි අවසන් කරේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඉතින් යන්න කලින් පුංචි ආදරණීය මතක් කිරීමක් අපිට පොඩි සපෝට් එකක් දීගෙන යන්න. අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එක බලන්න, කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. Hey do. banyak pun ada.